හරි ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ රුපියල් දියති තොරතුරු ඇසුරින් නික්සි අගය සොයන්න රුපියල් ගත්තා උත්සල අගය කියන්නේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඒක දැන් මෙතන අපිට බලපු ගමන් තේරෙනවා මොකක්ද? තේරෙන්නේ මෙතන කෝණය ගන්නවද කියලා නමට. ඒක සමාන්තර රාශියක් කියලා බලපු ගමන් තේරෙනවා. එතකොට මෙන්න මේ සමාන්තර මෙතනින් ගමුකෝ අපි. දැන් මේ තියෙන්නේ මෙතන මම අගයක් දාගෙන මොකක් හරි වැඩි හිතන්නපා. මෙතන එක ගත්තාම මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන්. මේ ත්‍රිකෝණය DCO ත්‍රිකෝණය සල්කපුවාම මෙතන අංශක 90 මෙතන අංශක 30යි මෙතන අංශක ගාන අපි දන්නේ නැහැ. ඒ ගාන අපමණිවනම අංශක 180ක් වෙනවනේ. මොකද ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180ක් නිසා. ඉතින් මෙතන අනිවාර්යයෙන් වෙන්න ඕනේ 93යි 120යි අංශක 60යි. හරිද? එතකොට සමාන්තර රාශියේ ලක්ෂණ වල අපි දන්නවා. සමාන්තර රාශියේ සම්මුඛ කෝණවල ඓක්‍ය සමයන්යි. මේ සම්මුඛ කෝණවල අගයන් සමානයි කියලා. ඒ සම්මුඛ කෝණවල අගයන් සමාන වෙද්දී මෙන්න මෙතන අංශක 90යි නා මෙන්න එතනත් අංශක 90ක් වෙන්න ඕනේ. මේ 80ක් වෙන්න ඕනේ. සම වෙන්නේ අංශක 80. ඉතින් මේක ලියන්න සමාන්තර රාශියේ සම්මුඛ කෝණ අගයන් සමාන වේ කියලා. ශ්‍රේ සම්මුඛ කෝණ අගයන් සමාන වේ. එතකොට x සමානයි 80 ඍණ 60 අංශක x ළඟ වෙන්නේ අංශක 20. ඊළඟට කියලා තියෙනවා 13. දැන් 14 යනනේ. හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 36ක් වූ ප්‍රිස්මයක දිග වේ. එහි පරිමාව ගණනය කරන්න. මේ පරිමාව කියන්නේ කොහොමද පරිමාව හොයන්නේ? පරිමාව දැන් කීතු වල එහෙමනම් පරිමාව හොයන්න සූත්‍ර තියෙනවානේ. ඒ සාමාන්‍ය පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස හෝ දිග. මේ දීලා තියෙන අපි මොකද්ද? හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 36ක් කියලා දීලා දෙනවා. කළ දිග සෙන්ටිමීටර් 12ක් කියලා දීලා තියෙනවා. ආයෙ මොනවද මේ? පරිමාව. ගුණ රසර පැය 72කින් 7 දෙක දැම්ම 7ක් ගියම තෙන රසර 36 7යි 40 කීයද? 37 ඝන සෙන්ටිමීටර්. මොනවද පරිමාව? මේ ඝන සෙන්ටිමීටර් එක මේ දාන්නේ නැහැ. කොහොමද නැති මන් දන්නේ. ඉතින් හරි කුරුමේ අර එක්තරා භාණ්ඩයක් ආනයනයේදී 8ක තීරුබද්ධ ප්‍රතිශතයක් අය කරනු ලබයි. රුපියල් 40000ක තීරුබද්ධක් ගෙවිය යුතු භාණ්ඩයක තීරුබදු ගෙවීමට පෙර වටිනාකම සොයන්න. එන මොකද්ද? දැන් අපි දන්නේ බද්ධ මේ මොකද්ද? භාණ්ඩයේ අගය දන්නේ. අපි 1x කියලා ගන්නවා. ඒකට 108ක තීරුබද්ධක් තමයි ගෙවන්නේ කියලා දෙන්නේ. හරිද? රුපියල් 40000ක රුපියල් 40000 තීරුබද්ධ. දැන් මේ මුළු මුදල නෙමෙයි මේ කියන්නේ. තීරුබද්ධ තමයි රුපියල් 40000 කියලා කියන්නේ. ඒ කියන්නේ ඉතින් ඉස්සරහට අපි දන්නේ භාණ්ඩය අගය. නේද? ඒකට 108ක තීරුබද්ධක් එකතු කර මේ අය කරපුවාම රුපියල් 40000ක් ගෙවන්න වෙනවා. හරිද? එතකොට අපිට දැන් අහලා තියෙන්නේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ භාණ්ඩේ මුල් වටිනාකම කීයද කියලා. x සමානයි 40000 මේක බෙදීමක් යවතරදී ගුණ කිරීමක් විදිහට තමයි යන්නේ. ගුණ කිරීමේ බෙදීම සමාන ලකුණින් එහා පැත්තට යද්දී ගුණ කිරීමක්ම විදිහට ගිහිල්ලා උඩ යට මාරු වෙනවා. 8 වඩා 5යි.
කීයද රුපියල් ලක්ෂ 5යි මේ භාණ්ඩයේ අගය. ඊළඟ ලස්සන ගානක් ඇවිල්ලා තියෙනවා මට ඉඩමද ඒත් ලියාගෙන යම් බලන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනිවාර්යෙන් පේපරේ අහන ප්‍රශ්න. හරිද මේ පොයින්ට් එක. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අතරින් අනිවාර්යෙන්ම ගානක් අහන්න එපා. හරිද? වගේම මෙන්න මේ ප්‍රශ්නේ ලස්සනට මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාවිච්චි කරලා තියෙනවා. මාර්ග ලස්සනකට. සමානයි මේකට මේක සමානයි හතරක් ඇත. මේකට මේක සමානයි. A B C D E F G H. හතරයි. EG සමාන සෙන්ටිමීටර 2ක් කියලා දීලා තියෙනවා. මෙන්න මේ දුර සෙන්ටිමීටර 2ක් තියෙනවා තමයි. මෙන්න මේ දුර සෙන්ටිමීටර 2ක් කියලා දීලා තියෙනවලු. හරි. දැන් මේ මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ මොකටද ඉස්සරහ? ඒක කියලින්න. මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ මෙන්න මෙහෙම ත්‍රිකෝණය තියෙනවා. ත්‍රිකෝණයේ මැද ලක්ෂ තියෙනවා. ත්‍රිකෝණයේ මැද ලක්ෂ හරහා යන රේඛාව මෙන්න මෙතන මැද තියෙනවා කියලා හිතන්නකෝ. මේ රේඛාව මෙන්න මේ රේඛාව වගේ දෙගුණයක් මේ ඊට පල්ලෙහෙන් තියෙන රේඛාව. එනේ මේක x නම් මේක 2x. ඒ වගේ මේකේ අනිත් පැත්ත ගත්ත හැකි. අනිත් පැත්ත ගත්තේ මේකෙන් භාගයක්ලු එපායි. ඒක තමයි සාමාන්‍ය මධ්‍ය ලක්ෂ ප්‍රමේය සරලව දුවතෝක තමයි කියන්නේ. හරිද? එතකොට අපිට මෙතන පේනවා මෙන්න මේ ත්‍රිකෝණේ මැද මෙන්න මෙතන කියලා දීලා තියෙනවා. කොහොමද ගන්නෙ? මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. එතකොට මේ පාද දෙක සමානයි නම් මේ මැද ලක්ෂ රටක් ගමන් කරපු පාද දෙක මේ තියෙන්නේ. රේඛාවක් තියෙන්නේ. එතකොට ඒක අදාළ නැහැ මේ බලන්න මෙන්න මේ ත්‍රිකෝණේ D B F ත්‍රිකෝණ. හරිද? D B F ත්‍රිකෝණ. තමයි සලකන්නේ. සලකා. මේ D B F ත්‍රිකෝණේ මෙන්න මේ පාදෙට සමානයි කියලා දීලා තියෙනවා. මේ පාදෙට සමානයි කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ පාද දෙක මේ ඉන්දියන් ත්‍රිකෝණේ මධ්‍ය ලක්ෂ හරහා. එතකොට අනිවාර්යයෙන්ම මේ පාද සෙන්ටිමීටර 2ක් කියලා දීලා තියෙනවා. මේ DF පාදේ සෙන්ටිමීටර 4ක්. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරිද? ඊළඟට මේක අහලා දෙන්න කොයි පාදද? BC දිග. මෙන්න මේ දිග තමයි අහන්නේ. නේද? ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණේ AEH ත්‍රිකෝණේ දෙවෙනියට බලන්නේ අපි AEH ත්‍රිකෝණේ. AEH ත්‍රිකෝණේ සලකුවාම ඒකත් මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මොකද මේ පාදේ සමානයි. මෙන්න මේ සෙන්ටිමීටර 4 වගේ දෙගුණයක් EH වෙනවා. එතකොට කීයද? EH සමාන සෙන්ටිමීටර 8ක් වෙනවා. හැබැයි GH සමාන සෙන්ටිමීටර 6ක් වෙනවා. මොකද මේක සෙන්ටිමීටර 2ක් විතර තියෙනවානේ. ඊට පස්සේ මෙයා අහන්නේ BC දිග. මෙන්න මේ ත්‍රිකෝණ බලන්න දැන් ඊළඟට. B C F ත්‍රිකෝණය සලකන්න. ඒකෙත් මේ පාදෙට සමානයි මේ පාදෙට සමානයි. ඒත් මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ හරහා බලන්න කළා තියෙනවා. මේ වගේ දෙගුණයක් වෙනවා මෙන්න මේ පාදය. මේ පාදේ වගේ දෙගුණයක් වෙනවා මේ පාදේ. ඒකට සෙන්ටිමීටර 12යි. අන්න ඔච්චරයි. යතරම හදන්න දෙයක් නෑ. රූපේ බලලා තමයි උත්තරේ ගන්න තියෙන්නේ. හරි ලස්සන ගානක්. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හොඳට පාවිච්චි කරලා දෙන්න එක. ඊළඟට අහන්නේ අනිත් ඕනේ 17. සෙන්ටිමීටර මෙතන තමයි තීටා දීලා තියෙන්නේ. මේ කියලා තියෙනවා sin තීටා සමාන 8 බෙදීම 10යි. sin තීටා සමානයි 8 බෙදීම 10යි. නම් cos තීටා හියගේ. sin තීටා කියන්නේ මොකද්ද? sin කියන්නේ
සම්මුඛපාදයේ බෙදීම කර්ණය. ඊට මෙතන නම් මේක සම්මුඛපාදය 8යි. කර්ණය කියන්නේ මෙන්න මේ. කර්ණය 10යි. කර්ණය හොයාගන්නේ කොහොමද? ඍජු කෝණයට ඉදිරිපාද. ත්‍රිකෝණයක ඍජු කෝණයක් පවතිනවා. මේ ඍජු කෝණයට ඉදිරිපාදය කර්ණය කියලා ගන්නවා. cos theta. cos theta කියන්නේ මොකද? බක cos බදපාදයේ බෙදීම කර්ණය. බදපාදය වෙන්නේ මෙන්න මේක සෙන්ටිමීටර් 6යි. කර්ණය වෙන්නේ 10යි සෙන්ටිමීටර. මචං. මොනවා මේක සුළු කරලා කියන්න. සොලම දින 5යි සෙන්ටිමීටර දාලා. හරිද? හරි. ඊළඟට නිකිලමය විසඳ. එතනින් දාන්නේ. 2x ඍණ 1 මෙච්චරයි. ඊළඟට අපි මේ ඍණ 1 එහා පැත්තට අරගෙන මොකද මේ නිකිලමය විසඳ මොකද්ද? මේ x තනි කරගන්නවා. මේ ඍණ 1 එහා පැත්තට අරගෙන යද්දී නිකම්ම රයල් බෑර අපි සරල සමීකරණ විසඳන විදිහට මේ නිකිල විසඳුම් අසමානතා විසඳන්න බෑ. එතකොට මේ අඩු කිරීමේ එක වෙනුවට එකතු කිරීමේ එකක් දානවා. ඒකම එහා පැත්තට ඇත්ත. ඊට මේ ධනයකට ඍණ 1 කැපිලා යනවා. 2x විතරක් ඉතුරු වෙනවා. මෙතන 4ක් වෙනවා. x බෙදීම 2 2x බෙදීම 2 4 බෙදීම 2 මේ දෙක ඉවත් ගුණ කිරීම දෙක ඉවත් කරලා තමයි මේ බෙදීම දෙක වෙන්නේ. x දෙකට වඩා කුඩායි x. ඒකනේ. එනවනේ. දැන් මේක දෙකට වඩා කුඩායි කියලා කියන්නේ. මෙන්න දෙක ගා බෝලයක් යනවා. හරිද? අපි පාට වෙනවද? පාට වෙන්නේ. පාට වෙන්නේ මේ යටි ඉඳ තිබ්බම තමයි. අයිති වෙන්නේ. ඊට පස්සේ අඩු පැත්තට පාර කරනවා. චුට්ටක් ඈ. පෙන්සලෙන් ඉති දෙකක් කරනවා නෙතුයි. ගාන්න තියෙන අර එක පේන විදියට. නම් චුට්ටු බලි ගන්න එක. ඊළඟ දාටෙන් මේක මොකක්ද? දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OB x හි අගය සොයන්න. මේ කියන්නේ කේන්ද්‍රය OB x හි අගය සොයන්න. හරි මෙන්න මේ ගානට පාවිච්චි කරන්නේ මෙන්න මේක. කල්පනා කරන දාජෙන් බඳින යන ඇත්තේ කොහොමද කියන්නේ? දෙහෙන් මෙන්න මෙහෙම රූපයක් වලට. දැන් මේ මොකද මේ ක්‍රමයේ? මේ කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාදිත කෝණයෙන් භාගයක්. ඒකලත් කිව්වොත් එක්ස්ප්‍රෙස්. ඉතින් ඒකම තමයි මෙතන තියෙන්නේ. මේ බලන්න. කේන්ද්‍රය මත ආපාදිත කෝණය. මෙතන අංශිකණුයි කියන්නේ. මෙතන අංශක 36 නේ. කේන්ද්‍රය මත ආපාදිත කෝණය. පරිධිය මත ආපාදිත කෝණය. මේක කේන්ද්‍රය මත ආපාදිත කෝණය. මේක පරිධිය මත ආපාදිත කෝණය. එකම තමයි චූටි වෙනස්. ඉතින් තමයි රූපය හදලා තියෙන්නේ. එතකොට මෙතන අංශක 72යි. මෙතන අංශක 90ක් කියලා ගත්තේ ප්‍රතිමුඛ කෝණවලින් x ධන 71 ධන අංශක 90 සමානයි 180යි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ x සමානයි 180
90 ඍණ 72 සමානයි 72ක් කට කරනවා 10 දෙකක් 8යි දෙන්නත 1යි x ලගේ කියන අංශික 18 එච්චරයි ඊළඟ ප්‍රශ්නේ 20 खंडांग तले मत देखते हैं यही रेखा वे समीकरण नियम ये दिया यस तेरा हर आगे नीचे वो वहाँ नहीं दिखाई दिखाई देगा දැන් මෙතනදී සමීකරණය ලියද්දී අපිට අනුක්‍රමණය අවශ්‍යයි හොයාගන්න අන්තක්ඛණ්ඩය අවශ්‍යයි. කියන්නේ y සමානයි mx ධන c ආකාරයෙන් තමයි මේ ප්‍රස්තාර ආකාරය. එතකොට m හොයාගන්න ඕනේ c හොයාගන්න. අපි ඉස්සරහම m හොයාගන්නේ. m හොයන්නේ. m කියන්නේ මොකද? අනුක්‍රමණය. අනුක්‍රමණය හොයන්නේ අපිට y වෙනස බෙදීම x වෙන c. අපි දැන් ඛණ්ඩාංක දෙකක් හොයාගමු මේකේ. මෙන්න මෙතන තියෙනවා 2 2 ඛණ්ඩාංකේ. ආයි මෙතන 0.4 ඛණ්ඩාංකේ. මේක x y එක කියලා x 2 y 2. y 2කින් අඩු කරනවා y. 4න් අඩු කරනවා 2. 2කින් අඩු කරනවා x 2. එතකොට 2 ඍණ 2 m සමානයි ඍණ 1. මෙන්න c ප්‍රස්තාරය ගණන්. මේ අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂය කැපිලා යන තැන. ඉතින් y අක්ෂය කැපිලා යන තැන. y අක්ෂය කැපිලා යන කීයද? ධන 4යි. ඒකට c වලගේ වෙන්නේ ධන 4යි. සමීකරණය වෙන්නේ y සමානයි m වෙනුවට ඍණ 1x ධන 4. y සමානයි ඍණ x ධන 4. ඔක තමයි ප්‍රස්තාරයේ සමීකරණය වෙන්නේ. ඊට පස්සේ සම්භාවිතාව ගන්න කරලා තියෙනවා. එක මේක පළවෙනි අවස්ථාව, මේක දෙවෙනි අවස්ථාව. 1 2 3 4 සම්බර චතුස්තරාකාර දායක කැටයක් දෙවරක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියති අවකාශය දී ඇති කොටදැලිය දැක්වේ. වාර දෙකෙහිම අය ගණන් වල එකතුව 7ට හෝ 7ට වැඩිවීම යන සිද්ධිය වෙන කොටදැලි වටුඹ දක්වනවා. කියන්නේ දැන් මේ අවස්ථාව ටික ලකුණු කරලා තියෙන්නේ. හැබැයි අයික්‍ය 7 හෝ 7ට වැඩි වෙනවා. 7 වෙන්නේ කොහොමද? 1 1 එකතු වුණාම 2යි. 7ක් නෑ. 2යි 1යි 3යි. 7ක් නෑ. 3යි 1යි 4යි. 7ක් නෑ. 4යි 1යි 5යි. 2යි 1යි 3යි. 2යි 2යි 4යි. 3යි 2යි 5යි. 4යි 2යි 6යි. නෑ. 3යි 1යි 4යි. 2යි 3යි 5යි. 3යි 3යි 6යි. 4යි 3යි 7යි. ඔන්න එක අවස්ථාවක් ආවා. 7 හෝ 4ට වඩා වැඩි. 4යි 4යි 8යි. ඔන්න තව අවස්ථාවක්. 4යි 3යි 7යි. ඔන්න තව අවස්ථාවක්. 4යි 2යි 6යි. එනවා නෑ. 7 හෝ 4ට වැඩි. ඔන්න ඔය ටික තමයි දක්වන්නේ. මේක ඉංග්‍රීසියට. ඊළඟට 22 ගාන 22 ගාන මම කරනවා. අපි කියන්නේ. Things. දැන් මේකේ අපිට අහලා තියෙන්නේ x හා y දී අගය සොයන්න කියලා. බැලුව බැලමුලින් මේක සම්පාර්ශ්ව කෝණයක් කියලා දීලා දෙයි. අනිවාර්යයෙන්ම කෝණ වල අගය කීයද?
අංශක 60යි. 60යි. මොකද 183 බෙදපුවම අංශක 60යි. ඊළඟට මේකේ අහලා තියෙනවා x ගේ අගය. කොහොමද x ගේ අගය හොයන්නේ? මේ තියෙන්නේ මුට්ටු චතුරස්‍රයක් නේ. එතකොට මේ මේ x ලයි 60යි එකතුව සමාන වෙන්නේ අංශක 180ට. හරිද? එතකොට x සමානයි අංශක 120යි. ඊට පස්සේ y බලාගේ හෙව්වෙකි x අංශක 120යි. අතන 70යි 60යි 60යි y සමානාංශක 360යි. මොකද මේ? අභ්‍යන්තර කොණ ලයික්ය. 240යි 70යි කියන්නේ y විතරක්නේ. y සමානයි 260 240 120 අංශික 50. කොහොමද ගන්න පුළුවන්? ඊළඟට ඉන්නේ 21නේ. නෑ 22. නේද? 23 තප්පරයට මීටර 8ක වේගයකින් ගමන් කරන විදුලි සෝපානයක්. තප්පර එකකට මීටර 8ක්. විදුලි සෝපානයක ප්‍රමිත බිම්මානයේ සිට මීටර 320ක් උස තියෙන මාර්ගකට යෑමට කොපමණ කාලයක් ගතද? වේගය තමයි මේ තියෙන්නේ. දුර තමයි 320. වේගය සමානයි දුර බෙදීම කාලය. t සමානයි 320 මීටර බෙදීම 8යි ms ඍණ 1යි. එතකොට t සමානයි තප්පර මෙතන. මොනවද ලේසිද? මට ඔයාට විතරයි යම ලේසිද? නෑ නේ වහයි ලේසි. මකන්න ලොකදාවක් තමයි. මට මොකද දෙන්නේ කියන්නේ? 24. අවසන් ප්‍රශ්න කලින් ප්‍රශ්න. පණ්‍යාස ගන්න තියෙන්නේ. ඒ 2 ඍණ 1 B න්‍යාස වෙන්නේ බිඳුවේ ඍණ 2. දැන් මේ තියෙන්නේ දෙකේ දෙක න්‍යාසයක්. මේක මොකද? මේ න්‍යාස මොකද? කේ දෙක න්‍යාසයනේ. දෙකේ එක න්‍යාස. දෙකේ දෙක න්‍යාසෙකුයි දෙකේ එක න්‍යාසෙකුයි තියෙන්නේ. AB න්‍යාස තමයි හොයන්නේ කියන්නේ. AB කියන්නේ මොකද්ද? ඒ ගුණ කිරීමගේ. මෙන්න මේ විදිහට තමයි අපි ගුණ කරන්නේ. දෙවතාවක් බිඳුව එකතු කිරීම ඍණ 1 වතාවක් ඍණ 2. දෙවතාවක් බිඳුවට එකතු කරන ඍණ 1 වතාවක් ඍණ 2. බිඳුව වතාවක් බිඳුවට එකතු කරනවා 4 වතාවක් ඍණ 2. බිඳුවයි ඍණ දාන 2යි බිඳුවයි ඍණ 8. දෙකේ ඍණ 8. මෙන්න මේක තමයි උත්තරේ. 24 ලින්කේ 25 25 කරලා ඉවර කරමු. ABC යන ත්‍රිකෝණාකාර තහඩුවකේ එහි පාද තුන සමගින් P ලක්ෂයක් ලකුණු කර යුතුය. පද දැනුම භාගයෙන් P ලක්ෂය ලකුණු කරන්න. පද දැනුම භාග. හරිද? එතන B. එන්න මේ ABC මේ කෝණයට සමදුරින් ගමන් කරලා තියෙන මේක
ඊළඟට කියන්නේ මෙයා මොකද්ද? P-ලක්ෂයක් ලකුණු කරා ඒ පාත් වලින් සමදුලින් වෙන. පාත් වලට සමදුලින් යනවා කියන්නේ මෙන්න මේ කෝණයට හරි මේ කෝණයට හරි right මෙහෙම තියලා මේ කොන තමයි ඡේදක කන්නේ. එතකොට මේ දෙක කැපිලා යන තැන තමයි මේ පාද තුනටම සමාන. මෙන්න මෙතන තිබෙලා යනදත් මෙන්න මෙතනින් තමයි යන්නේ. දැන් මේක තමයි P ලක්ෂය. මොනොච්චරයි ෂෝට් සෙක්ෂන් 25ක් කතා කරා. 25 ලකුණු ගන්න පුළුවන් වෙනවා ලකුණු 50. ඒක අමාරුක් නෑ නේ. හරි ලේසි. ඊට කියලා දුන්නත් තේරෙන විදිහට. ඉතින් ඒ කොටස ඉවරයි. ඊළඟට පළවෙනි කොටසේ වලගේ තියෙනවානේ තව ප්‍රශ්න 5ක්. ඒ ප්‍රශ්න 5ක් කතා කරමු.